ඔබේ ඇස් දෙක පියාගන්න. මොහොතකට හිතන්න උදුරෙන් එලියට ගත්තු දුන්දාන උණු පීස කෑල්ලක් ඔබේ අතේ තියෙනවා. ඒකෙන් එන ඒ ස්තරම් සුවඳ ඔයා ඒක කටට ලංකරනකොට ඒ දියුණු මොසරැල්ල චීස්ටික නූල් වගේ ඇදිලා එන හැටි ඒ පළමු කට ඒක නිකම්ම නිකං කෑමක් නෙමෙයි නේද. ඒක හැඟීමක්, ඒක සතුටක්. අද වෙනකොට ලෝකේ ඕනෑම තැනක ඉන්න ඕනෑම කෙනෙක් එක පාරක් හරි මේ අත්දැකීම විඳලා ඇති. හැබැයි ඔබ කවදාවත් හිතුවද අද අපි මෙච්චර ආසාවෙන් කන මේ රවුම් පාම්පිටි ආශ්චර්ය පටන් ගත්තේ කොහොමද කියලා. මේ රසවත් පීස එක පිටිපස්සේ තියෙන කතාවත් හරියටම ඒකේ තියෙන දියවෙන චීස් වගේම හරිම රසවත්. මේක දුප්පත්කම, නව සොයා ගැනීම, රාජකීයත්වය සහ ලෝක යුද්ධ පවා එකට පැටලුණු පුදුමාකාර ඉතිහාස කතාවක්. සූදානම් වෙන්න. අපි යන්නේ රසවත් අතීත චාරිකාවක්. මේ ටීවී කොටුව රස මතක. පීසවල මූලාරම්භය හොයාගෙන යද්දී අපිට නතර වෙන්න වෙන්නේ මීට අවුරුදු දහස් ගානකට එහා අතීතයේ. සරලවම කිව්වොත් මිනිසා ගින්දර සහ පිටි එකතු කරලා රොටිය හදන්න පටන් ගත්ත දවසේ ඉඳලා පීසවල ගමන පටන් ගත්තා. පුරාණ ඊජිප්තුවෝ, ග්‍රීකවරු සහ රෝමන්වරු මේ රොටි කලාවේ මූලික පුරුක්කුණා. ඔවුන් පාන් පිටි රොටි හදලා ඒ උඩට ඔලිව් තෙල් සහ දේශීය කුළුබඩු තවරලා කන්න පුරුදු වෙලා හිටියා. රෝමන් සොල්දාදුවන් පවා යුද පිටියේදී Tamanගේ පලිහ ගින්දරට අල්ලලා ඒක උඩ රොටි පුච්චලා කෑවා කියලා ඉතිහාසයේ සඳහන් වෙනවා. හැබැයි මේ හැම කෑමකටම එක අමුද්‍රව්‍යයක් අඩු වෙලා තිබුණා. දැන් අපි එමු ඉතාලියේ නේපල්ස් නගරයට. 1700 ගණන්වල නේපල්ස් කියන්නේ අන්ත දුප්පත්කම රජ කරපු ප්‍රදේශයක්. දවස පුරාම වැඩ කරන කම්කරුවන්ට බඩගින්න නිවාගන්න ලාභදායී කෑමක් අවශ්‍ය වුණා. හරියටම මේ කාලේ තමයි ඇමරිකාවෙන් යුරෝපයට තක්කාලි පැමිණියේ. හැබැයි පුදුමේ කියන්නේ ඒ කාලේ මිනිස්සු හිතුවේ තක්කාලි විසයි කියලා. නමුත් නේපල්ස් වල බඩගින්න හිටපු මිනිස්සු ඒ බයට වඩා නිර්භීත වුණා. ඔවුන් රොටිය උඩට තක්කාලි පොඩි කරලා දාලා කන්න පටන් ගත්තා. ලෝකය වසඟ කරපු පීසා එකේ නියම ආරම්භය සිද්ධ වුණේ අන්න එහෙමයි. වර්ෂ 1889 දී ඉතාලියේ මාගරිටා රැජින නේපල්ස් වලට සංචාරයක් පැමිණියා. ඇයට මේ සංචාරය අතරතුර මේ සාමාන්‍ය මිනිස්සු කන කෑම රස බලන්න අවශ්‍ය වුණා. දක්ෂතම පීස සාදන්නෙක් වුණු රෆායල් එක්ස්පෙසිටෝ රැජින වෙනුවෙන් ඉතාලි දජයේ වර්ණවරින් පීසා එකක් හැදුවා. රතු පාටට තක්කාලි, සුදු පාටට මොසරැල්ලා චීස් සහ කොළ පාටට බැසිල් කොළ. රැජින මේකට කොච්චර ආදරය කළාද කියනවනම් එදා ඉඳන් මේ පීසා එක පීට්සා මාගරීටා කියලා හැඳින්නුවා. දුප්පතාගේ කෑම රජමාලිගාවට ගියේ අන්න එහෙමයි. රාජ්‍ය අනුග්‍රහය ලැබුණත් පීසා මුළු ලෝකෙම අල්ලගත්තේ දෙවන ලෝක යුද්ධයෙන් පස්සේ. ඉතාලියට ආපු ඇමරිකානු සොල්දාදුවන් මේ රසයට වශී වුණා. ඔවුන් ආපහු ඇමරිකාවට ගිහින් පීසා අවන්හල් පටන් ගත්තා. එතනින් පස්සේ පීසා මුළු ලෝකේම විශ්ව භාෂාවක් බවට පත් වුණා. අද වෙනකොට එක් රටවල් Tamanගේම රසයන් පීසවලට එකතු කරලා තියෙනවා. ලංකාවේ අපිත් අපේම කුළුබඩු දාලා පීසා හදනවා. හැබැයි ඒ හැම පීසා එකකම අර පෙර නේපල්ස් වල තිබුණු ආදරය තවමත් තිබෙනවා. ඉතින් ඊළඟ පාර ඔබත් පීසා කෑල්ලක් රස විඳිනකොට මතක් කරන්න. ඔබ මේ රස බලන්නේ ලෝකය ජයගත්තු ඉතිහාසයක කොටසක් බව. ඔබට සුබ පීසවේලකට ආසිරි පතන ගමන් අමතක කරන්න එපා ටීවී කොටුව අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඔබට සුබ දවසක්. ජය වේවා.